සියලුම පෝතක බාලදක්ෂයන්ට ආයුබෝවන්. අද මම කියලා දෙන්න හදන්නේ ලෝකඩ තරුව ක්‍රියාකාරකම් පොතේ පළමු පාඩම වන කැටයකට මුදල් ඉතුරු කිරීම. ලෝකඩ තරුව නිපුණතා ක්‍රියාකාරකම් පෙළගැස්ම ලෙස අපගේ පළමු පාඩම තමයි කැටයකට මුදල් එකතු කිරීම. කැටයකට මුදල් ඉතුරු කිරීම පාඩම සඳහා අප මුලින්ම කැටයක් සපයා ගත යුතු වෙනවා. ඔබට මේ සඳහා දැනට නිවසේ ඉතිරි කිරීමේ පුරුද්දක් ලෙස කැටයක් භාවිතා කරන්නේ නම් එම කැටය මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් නව කැටයක් මිලදී ගත යුතුයි. ඔබට ඕනෑම බුක් ෂොප් එකකින් ප්ලාස්ටික් කැටයක් මිලදී ගන්න පුළුවන්. ඉතා අඩු මුදලකට ප්ලාස්ටික් කැටයක් මිලදී ගන්න පුළුවන්. ඔබ වැඩිහිටියගේ උදව් ඇතිව සුදුසු කැටයක් තෝරා ගන්න. ඔබට එහෙම අපහසුයක් තිබේ නම් ඔබට නිවසේදී කැටයක් සාදාගත හැකියි. ඔබගේ නිවසේ තියෙන බෝතලයක් එහෙම නැත්නම් හිස් බිස්කට් ටින් එකක් කැටයක් බවට පරිවර්තනය කරගත හැකියි. ඔබ පෝතක බාලදක්ෂයෙක් විදියට අද ඉඳලම දිනපතා කැටයකට යම් මුදලක් එකතු කිරීමේ ක්‍රියාකාරකම ආරම්භ කළ යුතුයි. මේ සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ ඔබගේ නිවසේ සිටින සමාජිකයන්, නිවසේ සිටින වැඩිහිටියන් ඔබට පෝතක බාලදක්ෂ ලෝකඩ තරුව ක්‍රියාකාරකම් යටතේ මෙම කැටයකට මුදල් ඉතිරි කිරීමේ ක්‍රියාකාරකම පිළිබඳ ඔවුන්ව දැනුවත් කරන්න. මොකද ඔබ ඔවුන්ගෙන් ලැබෙන කාසි එහෙම නැත්නම් නෝට්ටු තමයි ඔබගේ කැටයට දමලා ඉදිරි මාස 6 අවසානයේදී ඔබගේ කැටයේ ඔබ කැටයට මුදල් එකතු කළ යුත්තේ. මුලින්ම වැඩිහිටියන් දැනුවත් කිරීම ඉතා වැදගත්. ඔබට වැඩිහිටියෙක් දිනකට දිනපතා වැඩ ඇරිලා එනකොට ඔවුන්ට බස් රථයේදී ලබා දෙන ඉතිරි මුදල, ඉතිරි කාසි මුදල ඔබට ඔවුන්ගෙන් ඉල්ලා ගත හැකියි. එහෙම නැත්නම් වැඩිහිටියෙකු වෙළඳ සැලකට ගිහිල්ලා එනකොට බඩු භාණ්ඩ මිලදීගෙන ලැබෙන ඉතිරි මුදල, කාසි මුදල ඔබගේ කැටයට දමා මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට උපන්දින උත්සවයකදී එහෙම නැත්නම් අලුත් අවුරුද්දට එහෙම නැත්නම් ඕනෑම විශේෂ අවස්ථාවකදී ඔබට ලැබෙන ඕනෑම මුදලක් මේ සඳහා කැටයකට දමා ඉතිරි කරන්න පුළුවන්. ඒ වගේම ඔබට පැණි රස කෑමට චොක්ලට් එකක් ගන්න, ලොලිපොප් එකක් ගන්න, එහෙම නැත්නම් බිස්කට් පැකට් එකක් ගන්න නිවසෙන් ලැබෙන ඕනෑම මුදලක් එම දේ මිලදී ගන්න නැතුව ඔබට කැටයකට දමා ඉතිරි කරන්න පුළුවන්. මෙම කැටයකට මුදල් ඉතිරි කිරීමේ ක්‍රියාකාරකමේ ප්‍රධානතම අරමුණ තමයි ඔබ පෝතක බාලදක්ෂයෙක් විදියට ඉතා කුඩා අවදියේ සිටම ඉතිරි කිරීමේ පුරුද්ද ඔබ තුළ වර්ධනය කිරීම. ඒ වගේම ඔබ මෙම ලෝකඩ තරුව දිනාගත් පසු ඔබ ඊළඟට යා යුත්තේ රිදී තරුව දිනා ගැනීමටයි. රිදී තරුව දිනා ගැනීමේ පළවෙනි පාඩමේ තිබෙන්නේ ඔබගේ ලෝකඩ තරුවේදී මෙම කැටයට ඉතිරි කරගත් මුදල බැංකුවක ගිණුම් පොතක තැන්පත් කිරීම. එවිට ඔබට ඔබ ඉතිරි කරගත් මුදල සහිත කැටය පාසලට රැගෙන එන ලෙස අපි දන්වා සිටිනවා. ඔබගේ ආකේලා දන්වා සිටිනවා. එම කැටය බලලා තමයි ඔබට කියන්නේ මෙම මුදල දැන් ගිහිල්ලා බැංකුවක තැන්පත් කරන්න කියලා. එම නිසා ඔබ ඉදිරි මාස 6 කාලය තුල අද මේ ආරම්භ කරන කැටයකට මුදල් ඉතිරි කිරීම නොකඩවා දිනපතා යම්කිසි චූටි මුදලක් තැන්පත් කරලා අදම ආරම්භ කරන්න. ඒ වගේම ඔබ සිතන්න ඔබ දිනකට රුපියල් 5ක්, රුපියල් 10ක්, එහෙම නැත්නම් රුපියල් 20ක් තැන්පත් ඉතිරි කරනවා කියලා. ඔබ දිනකට රුපියල් 10ක් ඉතිරි කරොත් ඔබට මෙමෙ ඉදිරි මාස 6 අවසානයේදී ඔබට රුපියල් 1800ක වගේ මුදලක් ඉතුරු කරන්න පුළුවන්. දවස් මාසයකට දවස් 30 ගාන මාසයට දවස් 180යි රුපියල් 10ක් දිනපතා ඉතිරි කරොත් රුපියල් 1800ක මුදලක් ඉතිරි කරන්න පුළුවන්. ඒ ඔබට කැමති විදිහට තීරණය කරන්න පුළුවන්. ඔබ එකතු කරන මුදල නෙමෙයි මෙතන වැදගත්. ඔබ අඛණ්ඩව දිනපතා මෙම ක්‍රියාකාරකම සිදු කිරීම තමයි ඊටාම වැදගත්. හොඳයි. දැන් අපි බලමු අපට පෝතක බාලදක්ෂයෙක් විදිහට මුදලක් ඉතිරි කිරීමෙන් අපට ලබාගත හැකි ප්‍රයෝජන මොනවාද කියලා. පළවෙනි ප්‍රයෝජනය තමයි හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනෙට ගත හැකි වීම. උදාහරණයක් විදිහට
ඔබට අසනීපයක් වෙන්න පුළුවන් අනාගතේ. එහෙම නැත්නම් ඔබගේ පවුල කෙනෙකුට කරදරයක් වෙන්න පුළුවන්. එතකොට ඔබ යම්කිසි මුදලක් ඉතිරි කරලා තිබුණොත් එම මුදල ඒ සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. දෙවෙනි එක ඔබට අධ්‍යාපන කටයුතු සඳහා වැය කරන්න පුළුවන්. ඔබගේ අනාගතයේ සාර්ථකත්වයට ඔබගේ අධ්‍යාපනයේ ඉහළට යන්න ඔබට උවමනා නම් යම්කිසි දවසක ඔබ මුදලක් ඉතිරි කරලා තිබුණොත් එම මුදල අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම ඔබට ජීවිතයේ කුසල් කටයුතු වලදී පරිත්‍යාග කිරීමට මෙම මුදල් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපිට දැනගන්න ලැබෙනවා සතෙකු මරණයෙන් මුදවා ගන්නවා වගේ පින්කම. ඔබට ඔබ ඉතිරි කරගත් මුදලෙන් කොටසක් ඒ සඳහා පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් දීර්ඝ කාලීන අරමුණු දිනා ගැනීමට. උදාහරණයක් විදිහට ඔබ හිතමු ඔබට දැනට බයිසිකලයක් නැහැ. ඔබ බයිසිකලයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබ මෙහිදී ඔබ යම්කිසි මුදලක් ක්‍රමානුකූලව ඉතිරි කරලා තිබුණොත් ඔබට එම අවශ්‍යතාවය ලබා ගැනීමට මෙම මුදල භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අනාගතයේදී ඔබ යම්කිසි මුදලක් ඉතිරි කරලා තිබුණොත් ඔබට ආත්ම විශ්වාසයෙන් සහ ස්වාධීනත්වයෙන් නැගී සිටීමට හැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේවා තමයි මුදල් ඉතිරි කිරීමෙන් අපට ලැබෙන වාසි. ඔබ මීට අමතරව ඔබට සිතන ඕනෑම ප්‍රයෝජනයක් ඔබට සටහන් කරන්න ගන්නත් පුළුවන්. හොඳයි. දැන් අපි බලමු සාරාංශයක් විදිහට මම මේ කතා කරගත්ත දේවල් අද අපේ ලෝකට තරුව ක්‍රියාකාරකම් පොතේ පළමු පිටුවේ කැටයකට මුදල් ඉතිරි කිරීම පාඩම යටතේ කොහොමද සටහන් කරන්නේ කියලා. ඔබට දැන් දකින්න පුළුවන් ඔබ සමාජිකත්වයේ ලබාගත් පසු කැටයකට මුදල් ඉතිරි කිරීමට පටන්ගත් දිනේ. මෙහිදී ඔබට පුළුවන් මෙම ස්ථානයේ ඔබ කැටයකට මුදල් ඉතිරි කිරීම ආරම්භ කර දිනය සටහන් කරන්න. මෙලෙස ඔබ සමාජිකත්වයේ ලබා ගැනීමෙන් පසු කැටයට මුදල් ඉතිරි කිරීමට පටන්ගත් දිනය මෙලෙස සටහන් කරන්න. ඉන්පසු ඔබට පේනවා මේ දෙවෙනි කොටස මෙහිදී තියෙන්නේ ලෝකඩ තරුව අවසන් කළ දිනය වන විට එකතු කළ මුදල. අර මම කලින් කියපු විදියට ඔබට මෙහිදී මෙම කොටස හිස්තැනක් තියන්න වෙනවා. මොකද ඊළඟ මාස 6කින් පසුව රිදී ලෝකඩ තරුවට අදාළ ක්‍රියාකාරකම් අවසන් වන විට ඔබ කැටයට එකතු කරගත් මුදලේ මුළු වටිනාකම තමයි මෙතනින් සඳහන් කළ යුත්තේ. මේ කොටසේ සඳහන් කළ යුත්තේ ඔබ ඉතිරි කරගත් සම්පූර්ණ මුදල තමයි මෙතන සඳහන් කළ යුත්තේ. ඉන්පසු එම මුදල ඔබගේ රිදීතරු ආරම්භයේදී බැංකු ගිණුමක් ආරම්භ කරලා එහෙම නැත්නම් ඔබට දැනට වර්තමානයේ තියෙන බැංකු ගිණුමක එම මුදල තැන්පත් කරන්න පුළුවන්. එම තැන්පත් කරන මුදල මෙහි සටහන් කරන්න ඔබ මේ ලෝකඩ තරුව සිදු කරන මාස 6 ඔබ එකතු කරගත් මුදල. ඊළඟට අපි බලමු මුදල් ඉතුරු කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන. දැන් අපි මෙතනදී මම විස්තර කරා ප්‍රයෝජන කීපයක්. අපි මෙතනදී ඒ විස්තර කරපු ඔබ කැමතිම ප්‍රයෝජන දෙක මෙතන සටහන් කරන්න පුළුවන්. මේ විදිහට ඔබට කැමති ප්‍රයෝජන දෙකක් එම හිස්තැනේ සටහන් කරගන්න පුළුවන්. හොඳයි. ඔබ මෙලෙස මෙම පාඩමේ අදාළ කොටස් ටික සම්පූර්ණ කරලා ඊළඟ දිනේදී ඔබ බාලදක්ෂ ක්‍රියාකාරකම් පෝතක බාලදක්ෂ ක්‍රියාකාරකම් පවතින දිනේදී ආකේලාට පෙන්වා ආකේලාගේ සහතිකය මෙම පාඩම ලබා ගන්න.